ආයුබෝවන් සුබ දවසක්. ඉතින් කොහමද? ටිකක් දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරුව ගියා. මේ අපි ඉතින් විදේශගත වෙලා විදේශ රැකියාවක් කරනකොට ඒ රැකියාවලුත් එක්කලා. ඉතින් වෙලාවල් එහෙම වෙනවා හරි අමාරුයි ටයිම් එක හදාගන්න. නමුත් මම උත්සාහ කරනවා ඉදිරියේදී මේ ටයිම් එක ඒ වෙනුවෙන් කැප කරන්න. ඉතින් වරද්දක් නැතුව වීඩියෝ එකක් ගේන්න. ඉතින් මම මගේ TikTok එකේත් මම කිව්වා අද මේ දැන් මේ වෙනකොට සමාජයේ මේ අලුතෙන් කතා වෙන මේ ටොපික් එක නේද? ඒ ගැන ටිකක් කතා කරන්න ඕනේ කියලා මම TikTok එකේත් වීඩියෝ එකක් කරා. මම ඒ ගැන අද කතා කරන්න උත්සාහ කරන්නේ. ඇත්තෙන්ම පල්ලේ ගමනේ පල්ලේ රට වෙනවා අන්තිමට මෙහෙම ගිහිල්ලා මේ යන විදිහට මේවා දැක්කහම ඉතින් කතා නොකරත් බෑ. නමුත් ඉතින් ගොඩක් සෙන්සිටිව් දේවල්. මේවා අපේ හදවතත් එක්කලා බැඳිච්ච දෙයක් තමයි ආගම කියන්නේ. දේශපාලඥයොත් ඉතින් ආගම සහ ජාතියනේ කූද්දන්නේ නේද? ඒක ගොඩාක් අපේ හදවතට දැනෙන දේවල්. ඉතින් මේ වගේ දේවල් කතා කරනකොට බොහොම ප්‍රවේශම් වෙන්නත් ඕනේ. කොහොමුණත් කතා නොකරත් බෑ. ඒ තරම් මේක ලොකුවට ගියපු කතාවක් දැන්. ඉතින් මට හිතෙන දේ නේද? මම හැමදාම කියන්නේ මට හිතෙන දේ කතා කරන්න නෙමෙයි මම මේ channel එක පටන් ගත්තේ ඔබේ අදහස කියන්නේ. නමුත් මට තාම ඒ තරම් ලොකු ඔඩියන්ස් එකක් නැහැ. තාම මට අපේ කට්ටිය අපිට තොරතුරු දෙන්නෙත් නැහැ මේ වගේ දේවල් කතා කරන්න කියලා. ඉතින් මට හිතෙන දේ තමයි රටක සමාජයක යහපැවැත්ම රඳා පවතින ප්‍රධාන කාරණා තුනක් විතර බලපානවා මම දකින විදිහට. පළවෙනි එක තමයි ඒ රටේ නීතියට මිනිස්සු බය වෙන්න ඕනේ. නීතියට මිනිස්සු බය වුණොත් යම් තරමකට ඒ රට සමාජය යහපත් වෙනවා. හේතුව තමයි මිනිස්සෙක් වැරද්දක් කරපුවාම ඒ වැරද්ද නීතියේ ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වැරද්දක් නම් ඒ මිනිස්සු ඒ වැරද්දෙන් ඈත් වෙනවා. තේරෙනවා මේක කරලා මට බේරෙන්න බෑ කවදාවත්. මේකට මට දඬුවම් ලැබෙනවා. ඒක නිසා මම මේ වැරද්දෙන් නොකර ඉන්න ඕනේ කියලා මිනිස්සු හිතනවා. වැරද්දට ඇති බය. අනිත් කාරණේ ඉතින් වැරද්දට ඇති බය කිව්වට අපේ රට අවුරුදු ගණනාවක් නේද? මේ වැරදි වළක්වන්න මිනිස්සුන්ට නීති හදන ආණ්ඩුවම පාර්ලිමේන්තුවම රජයේම ඉහළ සිට පහළට ජනාධිපති ගත්තත් മന്ത്രിවරු නේද මැති ඇමතිවරු නැත්නම් ප්‍රාදේශ සභා පළාත් සභා ඉඳන් පහළට යනකම් මේ മന്ത്രിවරු ඇමතිවරු මේ නීති හදන කට්ටියමත් මේ නීති කඩලා තියෙනවා කියලා දැන් අපිට පේනවනේ නේද? අපිට මේ දැන් උසාවියට එන නඩු මේ වගේ ඒවත් එක්කලා හොඳට තේරෙනවා මේ නීති හදන්න ඉන්න මිනිස්සු නීති කඩලා. ඉතින් පළවෙනි වශයෙන් රටේ රජුරෝ වැරදි කරනකොට ඉතින් පල්ලෙහාට ඉතින් ගන්න දෙයක් නැහැනේ. ඉතින් මේ ශාපය තමයි මේ මට දකින්නේ. මිනිස්සු වැරද්දට කරන්න තියෙන නීතියට තියෙන බය නැති වෙලා තියෙනවා. නීතියට බය නැහැ. නේද? නීති හදන කට්ටිය එහෙම කරනකොට නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න කට්ටිය බලන්නකෝ. අපේ උසාවිය නැත්තම් අධිකරණ පද්ධතිය. අධිකරණ පද්ධතියත් මේ සඳහා දක්වන දායකත්වය ඊටාම මන්දගාමී වෙනවා. එහෙම නැත්තම් මේවට ලොකු නීතියට මිනිස්සු සමාජයේ බය වෙන එක අඩු වෙලා යනවා. ඒකත් බලපානවා. ඊගාවට මේ පල්ලේගම සිද්ධියත් එක්කලා බලන්න පොලිසිය හැසිරීම මේ රාජ්‍ය නිලධාරීන් මේවට ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ හැසිරීම. ඒ ගත්තත් මම නම් මේක දකින්නේ මේක මේ පළවෙනි සිද්ධිය නෙමෙයි. මේවා ඉසේ කෙස් ගන්නට ලංකාවේ හම්බ වෙනවා දකින්න තියෙනවා. දැකපු නැති ඒවත් කුඩු තියෙනවා. පන්සල් වල විතරක් නෙමෙයි විවිධ ආගමික ස්ථානවල මේ සෑහෙන දූෂණ වෙලා තියෙනවා අදටත් වෙනවා. ඒව අතරින් මේ එකක් විතරයි. ඉතින් මේ එකක් හම්බෙච්චාම අපි ඒ ගැන කතා කරන්නේ. හම්බෙච්ච නැති ඒවා ගොඩක් තියෙනවා. ඉතින් මේකට හේතුව මම කිව්වා වගේ ප්‍රධාන වශයෙන් මිනිස්සු නීතියට බය නැතිකම. නේද? නීතියට බය නැහැ.
මොකද නීති හදන මිනිස්සුත් අවුරුදු ගණනාවක් තිස්සේ නීතිය කඩන මිනිස්සු වුණාම ඒ රටේ ජනතාව මුළු සමාජෙම නීතියට බය නැති වෙලා යනවා. පළවෙනි කාරණේ ඒක. ඉතින් මම දකිනවා දෙවෙනි කාරණේ තමයි ඊගාවට මිනිස්සු බය වෙනවා සමාජයක පවට බය වෙච්ච සමාජයකත් යහ පැවැත්ම ගුණධර්ම කියනවා ඇති වෙනවා. ඒක ඇති කරන ප්‍රධානම පවට බය කරන්නේ කවුද? පවට බය ඇති කරන්නේ ආගමික නායකයන්. ආගමික නායකයන් සෑම ආගමකම ධර්මයේ දේශනා කරලා පවෙන් මිනිස්සු ඈත් කරනවා. ඒක තමයි ආගමික නායකයන් කරන දේ. ඉතින් ඔතනදී තමයි අපි හිර වෙන්නේ නේද? බලන්න. ධර්මයේ දේශනා කරන ආගමික නායකයන් ධර්මයේ දේශනා කරලා පවෙන් ඈත් කරන්න ඕනේ. පව් මේ වැඩ කරන්න එපා කියලා. එහෙම කරන ධර්මයේ දේශනා කරන ඉන්න නායකයන්ෝ අවුරුදු 12ක 13ක ගෑනු ළමයෙක් දැක්කහම තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මේ ගෑනු ළමයා කොටු කරගන්නේ කොහොමද කියලා හිතන සමාජයක් නම් ධර්මයේ දේශනා කරන අපේ ආගමික නායකයන්ුත් ඒ වගේ නම් ඒ රටේ යහපැවැත්ම රඳා පවතීද? මේක මේ අද ඊයේ සිද්ධියක් නෙමෙයි. මම ඉස්සෙල්ලා කිව්වේ මේක මේ නීති හදන තැනයි නීති කඩන්න පටන් ගත්තු රාජ්‍යයක පවට බය කරන්න ඉන්න ආගමික නායකයන්ුත් මේ පවෙන් මිනිස්සු ඈත් කරන වෙනුවට තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් පව් කරන්න පෙළඹෙන රාජ්‍යයක් බිහි වෙනවා. මේ දෙකත් එක්කලම වෙන්නේ මුළු ජන සමාජයම කඩන් වැටෙනවා. ඒක නේද මේ අද වෙලා තියෙන්නේ. මේක මේ අද වෙච්ච සිද්ධියක්ද? අනුර කුමාර ජනාධිපති වුණාට පස්සේ වෙච්ච සිද්ධියක්ද? මේක මේ රජයේ වැරද්දක්ද? නැහැ. මේක අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රට ගෙනාපු තැන මේක අපේ හිටපු දූෂිත පාලකයන් තමන්ගේ බල ලෝභය වෙනුවෙන්. අද මේ මිනිස්සයා මේ රටේ ජනාධිපතිලා හිටියේ නැත්නම් අද මේ ගැන මේ තරම්වත් එළියට එන්නේ නැහැ. මේවා වහනවා. නීතියට වෙට්ටු දානවා. දැනටත් මේ සිද්ධියටත් නීතියට වෙට්ටු දාන්න හැදුවා. නමුත් ඉතින් නීතියට වෙට්ටු දාන්න බැරි වුණා. ගොඩාක් මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකින් මේ වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරා. ඒකත් එක්කලා මම හිතන්නේ ප්‍රධානම හේතුව ඒක. ඒකත් එක්කලා මේ වැඩේ අලකරන්න බැරි වුණා කියලා හිතුවට ඉදිරියටත් කරන්න පුළුවන් ඈ. මේක ඉදිරියට මේ ෆයිල් එක නීතිපති දෙපාර්තමේන්තුවට ගියාට පස්සේ එතනින් එහාට වෙන සිද්ධිය තනිකර නීතිපති දෙපාර්තමේන්තුව අතේ තියෙනවා. ඒ නිසා මේ සිද්ධියේ එතනින් එහාටත් අපිට තවම කියන්න බෑ මේකට සාධාරණ ඉෂ්ට වෙයිද නැද්ද කියලා. ඊගව කාරණේ තමයි මම කතා කරන්න උත්සාහ කරන්නේ. මේ පවට බය සහ නීතියට බය කියන මේ දෙකම ඇති කරන්න නම් අධ්‍යාපනය දෙන්න ඕනේ. මේ අධ්‍යාපනය කුඩා කල සිටම දරුවට ඉස්කෝලේ ඉඳලා පුතේ රටේ නීතියක් තියෙනවා. මේ නීතියට අපි යටත්. හැමෝටම මේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේ නීතියට යටත්ව අපි ජීවත් වෙන්න ඕනේ. යන්නේ ගාමේ පන්සලෙන් දහම් පාසලෙන් පුතේ පව් කියලා જાතියක් තියෙනවා. දුවේ පව් කියලා જાතියක් තියෙනවා. මේ පව් වැඩ කරවන්න හොඳ නැහැ. මේ කරොත් අපායේ යනවා. කියලා පවට බය ඇති කරන්න ඕනේ. ඉතින් දැන්වත් අපිට තේරෙන්නේ නැද්ද මේ දෙගොල්ලොම නීති හදන මේ රටේ ආණ්ඩුව කරපු මෙච්චරකල් හිටපු කට්ටිය මේ නීති හදනවා එක්කලම නීති කඩනවා. නීතියට තියෙන බය නැති කරනවා. ඉතින් මේගොල්ලන්ගේ ජොබ් එක නෙවෙයි නේද මේ කරලා තියෙන්නේ. ඒක අපිට තාම තේරෙන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේලා ගත්තොත් නැත්නම් ආගමික නායකයන් ගත්තොත් මේගොල්ලන්ට තියෙන්නේ ධර්මයේ දේශනා කරලා මිනිස්සු රාගයෙන් කාමයෙන් ඈත් කරන්න නේද? ඈත් කරලා ධර්මයේ දේශනා කරන්න. දැන් ඒක වෙනුවට මේගොල්ලන්ගේ ජොබ් එකද මේ කරලා තියෙන්නේ. ඒක එයාලගේ ජොබ් එක නෙමෙයි. වෙන එකක් කරන්න කියලා තියෙන්නේ. මේ අපේ රටට වෙලා තියෙන්නේ තමන්ගේ ජොබ් එක කරන්නේ නැතුව වෙන මගුල් කරන්න ගිහිල්ලා මුළු ජන සමාජයක් විනාශ කරන එක නෙමෙයිද?
මට තේරෙන විදිහ නම් මහානායක හිමිවරු මේ කතාවේදී හොඳ නිහඬතාවයක් අනුගමනය කරනවා නේද? මං කියන්නේ ඒක හොඳ සුබ ලක්ෂණයක්. මහානායක හිමිවරුන්ගේ ඩියුටි එක මේක නෙමෙයි. මහානායක හිමිවරු මේ ඩියුටි එක පොලිසියට සහ අධිකරණයට බාර දීලා තමන්ගේ පාඩුවේ සද්ද නැතුව ඉන්න එක තරම් ඉතා වැදගත් දෙයක් මම නම් දකින්නේ. මට හිතෙන්නේ මේ කාරණේදී මහානායක හිමිවරුන්ගේ නිහඬ වීම සිටීම ඉතාම හොඳයි. මොකද පොලිසිය ගත්තොත් තමන්ගේ ජොබ් එක තමන් කරන්න ඕනේ. යුනිෆෝම් එක දාගත්තට පස්සේ මේක ඇතුලේ ඉන්න සතාව පැත්තකට දාලා යුනිෆෝම් එකේ තියෙන ඩියුටි එක කරන්න ඕනේ. නැත්තම් මානේ යුනිෆෝම් එක ඇඳගෙන ගිහිල්ලා දන ගහලා වැඳලා ඒව කරන්න අවශ්‍ය නැහැ. යුනිෆෝම් එක තමන්ගේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එතනදී පස්සේ යුනිෆෝම් එක ගැලවුවට පස්සේ තමන්ගේ ආගම දහම අදාහ ගන්න එක වෙනම දෙයක්. නමුත් තමන්ගේ ජොබ් එක තමන් කරන්න ඕනේ. ඒක තමයි ප්‍රධාන දේ. තමන්ගේ ජොබ් එක කරන්න නැති රටක් සමාජයක් අවුරුදු ගණනාවක් තිස්සේ මේ මිනිස්සු අරන් ආපු මේ රටේ ඒක තමයි උනේ අපිට. ජොබ් එක තමන්ගේ ජොබ් එක අඳුරගෙන ජොබ් එක කරන්නේ. මේක එතන විතරක් නෙවෙයි. මුළු ජන සමාජයම මේ දේ වෙලා තියෙන්නේ. මේ හැම මගුලම ජනාධිපතිත්වයට කරන්න පුළුවන්ද? මේ හැම එකකින්ම අන්තිමට බනින්නේ ජනාධිපතිටනේ. ආණ්ඩුවටනේ. මේක මේ රටක් ගෙනාවු තැන මේ අවුරුදු ගණනාවක් තිස්සේ. මේ මිනිස්සු වෙනස් කරන්න ඕනේ කියලා මේ පාලනය මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා ගෙනාවු මේ රට ඉනල්ලා මේ අලුත් ජනාධිපති කෙනෙකුට බාර දීලා ඉන්නවා. ඒ මිනිස්සයා දිවා රෑ නැතුව වෙහෙසෙනවා. එයාගේ ප්‍රධාන අරමුණ තමයි මට තේරෙන විදිහට එයාගේ ආර්ථිකය හදන එක තමයි එයාගේ ප්‍රධාන අරමුණ. ඒ වෙනුවෙන් පූර්ණ කාලිනව එයා මහන්සි වෙනවා. හැබැයි ඒ අතර මේ තමන්ගේ ජොබ් එක නොකරන එක ශේෂ්ත්‍ර වලින් රාජ්‍ය නිලධාරීන් නිසා අන්තිමට පහර ගහන්නේ දිවා රෑ නොබලා වෙහෙසෙන ජනාධිපතිවරයාට. මේ රට හදනවා නම් හදන්න පුළුවන් මේ ජනාධිපතිවරයාට විතරයි. මගේ දැනුම හැටියට. ඉතින් මේ ජනාධිපතිවරයා ගේන්න සමාජ ක්‍රියාකාරීත්වයන් ඉතාමම හැසක් වුණා. හැබැයි මම දැක්ක ජනාධිපතිවරයා කියලා තියෙනවා මේ ආණ්ඩුව වටන්න බෑ කියලා. මේ පොලිසිය ගහන බුල්වල හැටියට මේ හාමුදුරුවෝ ගහන මේ බුල්වල හැටියට මේ ආණ්ඩුව වැටෙනවා. මොකද මිනිස්සුන්ට අප්‍රසාදයටපත් වෙන්නේ මේකට දූෂිත පරාජිතයන් මේ හැම කාරණයක්ම එල්ල කරන්නේ ජනාධිපතිවරයාට ආණ්ඩුවට චෝදනා කරන්න. මේක එතන නෙමෙයි වැරද්ද. ඒගොල්ලන්ට වෙන වැඩ ගොඩක් තියෙනවා. මේ රටේ ආර්ථිකය හැදීමේදී ලොකු වැඩ කොටසක් කරනවා ජනාධිපතිවරයා. ඒක හොඳට පේනවා. ඒක බලන්න පුළුවන්. ආර්ථිකය මනින දත්ත අපි අරගෙන බැලුවොත් අයවැය පරතරය විදේශ ප්‍රේෂණ මේ හැම දෙයකින්ම ඉතාම ඉහළයි. හැබැයි ඒක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ තාම. මේ මිනිස්සුන්ට බලන්නේ අඩුවට අපිට මොනවද හම්බ වෙන්නේ? පාරාතල 3.50ට දෙන්නම් කියපු ගමන් ඡන්දේ ගහපු මිනිස්සුනේ අපි නේද? එහෙම රටක දැනටත් බලන්නේ මිනිස්සු අඩුවට මොනවද ලැබෙන්නේ? ඒකෙන් තමයි මනින්නේ. රටක් සංවර්ධනය වෙනවා, අපේ රට හොඳ පැත්තට යනවා කියලා මේ දල දේශීය නිෂ්පාදිතය, අයවැය පරතරය, විදේශ ආයෝජන ඒවා ගැන මිනිස්සුන්ට තේරුමක් නැහැ, දැනුමක් නැහැ. මිනිස්සු බලන්නේ අපිට පාන් රාත්තල කීයටද හම්බෙන්නේ, පෙට්‍රල් ලීටරේ කීයටද හම්බෙන්නේ කියන තැන තමයි මිනිස්සු බලන්නේ. මේ බලන සමාජය හැබැයි මට තේරෙන විදිහට විදේශගත වෙලා ඉන්න ගොඩාක් කට්ටිය මීට වඩා වෙනස්ව හිතනවා. මේ කට්ටිය දන්නවා රටක් සංවර්ධනය වෙන්න කොහොමද කියලා. ඉතින් මේ වෙනුවෙන් මේ හඬ මේ ජනාධිපතිවරයාට එරෙහිව මේ දූෂිතයන් මේ පොඩි සිද්ධි පහර ගහන්න අල්ල ගන්නවා. අපි සමාජයක් විදිහට එකතු වෙලා මෙතනදී මේ ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට පහර ගහන්න හදන සෑම මේ දූෂිත පරාජිතයෙක්ම මේවට කියන්න ඕනේ විස බීජ. මේ විස බීජ වලට එරෙහිව සහ හරියට ජොබ් එක නොකරන නිලධාරීන්ට එරෙහිව අපි එකතු වෙලා හඬ නගන්න ඕනේ. ඒකට දැන් බලන්නකෝ පහුගිය දවස්වල ස්වාමීන් වහන්සේ නමක් මාධ්‍ය සාකච්ඡාවක් තියලා අපේ සිල් හොයන්න එනවා. එළුවෙන් ඉන්නේ උන් අපේ අඹුඩේ ගැන කතා කරන්න එනවා කියලා කියනවා. නේද? මේවත් තනිකර ජාතිවාදය, ආගම්වාදය අවුස්සපු
ඒව නිසා මේ රට අපේ සමාජය දෙකඩ කරපු තනි විස බීජ. මේවට තවදුරටත් කට අරින්න ඉඩ තියෙන එක සාධාරණද? මේවට ඉඩ තියන්න හොඳ නැහැ. මේවා ජාතිවාදී විස බීජ. ආගම ජාතිය ඉස්සරහට දාලා තමන්ගේ පටු දේශපාලන අරමුණ වෙනුවෙන් වැඩ කරන මේ ජාතිවාදී විස බීජ වලට අපි එක හෙලා විරුද්ධව කහඬ නගන්න ඕනේ. නැත්තම් මේවා අන්තිමටම එකතු කරලා පහර ගන්න අපි බොහොම අමාරුවෙන් අවුරුදු ගාණක් දුක් විඳලා හදාගත්තු අපේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට මේ මිනිස්සු දිවාරය නැතුව මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න වැඩ කරනවා. මුන් කුඩා දරුවෙක් පන්සලට ආපුවාම දූෂණයට ලක් කරනවා. ඉවරයිනේ. නීතියට සහ පවට තියෙන බය දෙකම නැති කරනවා. පොලිසියත් ඊට හපන්. පොලිසිය අර කවුද මන් දන්නේ කලිසම ගලවලා පෙන්නුවොත් ඇතුලේ මේක කරන්න තියෙන ඔක්කොමත් කරලා අන්න ඇප. කියන්නේ ඇප දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි නීතිය හරියට ක්‍රියාත්මක වෙලා නිවැරදි දඬුවම ලැබෙන්න ඕනේ මේවට. එහෙම වෙච්චාම සමාජයේ බය වෙනවා දෙකකට. ආගම නීතියට බය වෙනවා අපිට දඬුවම් ලැබෙනවා කියලා. පවට බය වෙනවා. මේ දෙගොල්ලම මේගොල්ලන්ගේ ජොබ් එක මෙච්චරක් කල් කරලා නැහැ. දැන් මේ මිනිස්සු කරන්න අරගෙන තියෙනවා. කරන්න අරගෙන තියෙද්දි හැමෝටම රිදෙනවා. ඇයි මේ පුරු වෙලා තියෙන්නේ? ජරා දීර්ණ දූෂිත තමන්ගේ වැරදි නීතියෙන් හෝ කහකඩකින් වහගෙන තමන්ගේ බලය අනසක පතුරවාගෙන මුදල් බලය පතුරවාගෙන ජීවත් වෙච්ච පුරුදු වෙච්ච හැම කෙනෙක්ම ආගමික කායකයන් විතරක් නෙමෙයි ආයතනවල තනතුරු දරන නිලධාරීන් පොලිසිය වුණත් එහෙමයි. හැම කෙනෙක්ම තමන්ගේ තනතුර තමන්ගේ බලය ඒක හැමුවේ නීතිය බල්ලට දාලා ජීවත් වෙන්න පුළුවන් අපිට සමාජයේ යෙහෙම් වැදෙන්න පුළුවන් කියන රටක් මේ මිනිස්සු මෙච්චර කාලයකට හදලා තිබුණේ. මේ රට වෙනස් කරන්න හරි අමාරුයි. හැබැයි බැරි නෑ. මේ වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා එක කතාවට මේ විස බීජ වලට එරෙහිව හඬ නගන්න ඕනේ. ඒකට හැම දෙනාම එකතු වෙන්න. ඒක තමයි මට ප්‍රධාන වශයෙන් මේ සිද්ධිය ගැන කියන්න තිබුණේ. මේ නීති හදන මේ නීති රකින්න ඉන්න මේ හැම කෙනෙක්ම මේ විදිහට නීති කඩන්න ගියොත් සමාජයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්න තමයි අපි මේ ආණ්ඩුවක් ගෙනල්ලා මේ ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ. ඒ මිනිස්සයා රට හදන්න නොසෑහෙන වැඩ කොටසක් කරනවා. කැපකිරීම ගොඩක් කරනවා. Tamanට ලැබෙන්න තියෙන දේවල් නැති කරගෙන. එහෙම මිනිස්සෙකුට මේ දූෂිත විස බීජ වලට පහර දෙන්න ඉඩ තියන්න බෑ. නේද? අපි පහර දෙන්න ඕනේ එකතු වෙලා මේ ජොබ් එක හරියට නොකරන මිනිස්සුන්ට. ඒ මිනිස්සු හරියට ජොබ් එක කරනවා ජනාධිපතිවරයාත් යමංගේ ජොබ් එකට එහා දෙයක් කරනවා. පාර්ලිමේන්තුවත් එහෙමයි. බුල් කාලේ කෙලින කට්ටිය ඇති. අඩුපාඩු තියෙන තැන් ඇති. මිනිස්සු ලොකු අත්දැකීම් තියෙන මිනිස්සු නෙමෙයිනේ. හැබැයි අපි මේ ආණ්ඩුව සහ මේ ජනාධිපතිවරයා රැකගෙන මේ දූෂිත කණ්ඩායම තව දුරටත් මේ තුල තියාගන්න නැතුව මේ ජනාධිපතිවරයා යන ක්‍රමේ හරි ඇති. අනුගත වෙන්න මේ අලුත් ක්‍රමයට අනුගත වෙන්න කියලා කියන්නේ. අනුගත වෙන්න බැරි යවුන් තමයි තව දුරටත් මේ දූෂිතයන් එක්කලා මේ ආණ්ඩුව වටන්න යන තැනට යනකම් මේ වැඩ කටයුතු කරන් යනවා. අපි ඒකට විරුද්ධව එකතු වෙමු හඬ නගමු. හොඳයි. ඔය පල්ලේගම සිද්ධියට අදාළව මට කියන්න තිබුණේ එච්චරයි. මේ රට පල්ලේගමගේ වැරද්දක් නෙමෙයි. මේ රට මෙච්චර කාලයකට මේ ගෙන ආපු මේ පාලකයෝ නීතියට බය නැති, පවට බය නැති සමාජයක් හැදුවා. ඒ සමාජයේ ඒ ගෙන ආපු පාලන ක්‍රමේ ප්‍රතිඵල තමයි ඔය. ඔය එකක් විතරයි. ඔය එකක් නෙවෙයි ඔය වගේ 100,000 ගාණක් ලංකාව පුරා තියෙනවා. ඒවා සමහර ඒවා උසාවි වලට පොලිසි වලට එන්නේවත් නැහැ. ඒක නිසා මේ සමාජය වෙනස් කරන්න ජනාධිපතිවරයාට ආණ්ඩුවට විතරක් බෑ. අපි හැමෝම එකතු වෙමු. හැමෝම මේ වෙනුවෙන් හඬ නගමු. විශේෂයෙන්ම මේ වැරදි මේවා මේ ආණ්ඩුවේ හෝ ජනාධිපතිවරයාගේ වැරදි නෙමෙයි. තමන්ගේ ජොබ් එක හරියට නොකරන එයින් පහළ කොටසේ වැරදි. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් වේවා ආගමික නායකයන් වේවා ඒගොල්ලන් තමන්ගේ ජොබ් එක නෙමෙයි කරන්න වෙන එක. ඒක නිසා අපි මේවට විරුද්ධව
එකතු වෙලා එක හඬක් නගමු. අවසාන වශයෙන් මම කියනවා මේ හඬ නගන්න මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා. හොඳයි එහෙනම් ගිහින් එන්න.